උඹලට මුල මතක නෑ බා. අපි නැත්තම් කවදාවත් උඹලට ඕතැනට එන්න බෑ. සිංගිතිය නැන්දේ රෙදි හොදනවා. ඔව් මේ රෙදි ටික ගාම මතකයි. හරිසමෙන් එන්න. මේවා පනින්නත් බෑ පොළ. කලේ වෙලා නබ. මෙතන ඩිංගා බෝලා. පිරිසිදුවට තියන් ඉන්න එපා. ඔම්මේ. ගෙදර හිටියේ නෑනේ. සිංගිතිය තවත් ඉතින් බාවේ. සැරේ දාව නැන්ද? ඒ කාලේ නම් ඉතින් ඔය පුංචිල බාප්පල කොහෙද දන්නේ. උඹලට අමාරු කාලේ ඉතින් අපි තමයි සැලකුවේ. නෑ මේ එදා බස් තිබ්බේ නැහනේ. බාප්පා බස් එක ගාවට ගිහිල්ලා මං එක්කන් ආවේ. ඒකයි එහෙ ගියේ. උඹලට කන්න නැතුව ඉන්නකොට අනේ ඉතින් මට දුක හිතිලා මං අර කොස් ගහ පල්ලට ගිහිල්ලා කොස්සට අහුලලා ඉවර වෙලා කෝපකොළ ටිකකුයි එක තමයි උඹලා යම්මට ගෙනත් දෙන්නේ. උඹලට කන්න උයලා දෙන්නේ කියලා. අනේ ඉතින් උඹලා රිලා පැටව වගේ පොල්ලු ලුප්පන් කාලා තමයි ජීවත් උනේ. මං ගෙනත් දීපුව කාලා තමයි උඹලා උස්මහත් උනේ. අපි එහෙමයි උඹලට කර. උඹට මතක නැති වුණාට සිංගිතියෝ උඹ ඉස්කෝලේ යන්න නැතුව හොටු පෙර පෙර අඬා ඉන්නකොට මං තමයි ග්‍රාම සේවකට කියලා සපත්තු දෙකක් ඉල්ලලා දීලා ඉවර වෙලා රෙදි නැන්දගේ සුදු ගවුමකුත් ඉල්ලලා තමයි මං උඹ ඉස්කෝලේ මහත්තයට බාර දුන්නේ. මන් නැත්තම් උඹට අකුරු ශාස්ත්‍රේවත් බෑ. අම්මා මට කියලා තියෙනව නැන්දේ. උඹලට ඉන්න තැනක් නැතුව ඉන්නකොට මං උඹලා යම්මට කිව්ව ගිහින් ආර්ථික මහත්තයා හම්බෙන්නේ කියලා. ආර්ථික මහත්තයා ඉතින් උඹලට ආධාර දුන්න මං හින්දා. ඒකත් අම්මා කිව්ව නැන්දේ. උඹලට ඕන ඉතින් ෂීට් ටිකක් හම්බුණා වහලට දාගන්න. ඒ ෂීට් ටික මං අරගෙන අපේ ගෙදර තිබුණු ටකරන් ටික උඹලට දීපු නැන්ද තමයි මම උඹලට අමතක වුණාට. ඒකනේ නැන්දේ අපි මේ තත්ත්වෙන් ඉන්නේ. කවදාවත් සිංගිතියෝ ඒව අමතක කරන්න එපා. උඹ දන්නවද? උඹලා අය ඔය මිදුල හිටවපු පොල් ගස් ටික හිටවපු කවුද කියලා? මේ මම උඹලා ඔය පොල් ගෙඩියක් හරි කන්නේ මං හින්දා. මන් නැත්තම් උඹලට පොල් කන්න වෙන්නේ. අනිත් එක උඹ පොඩි කාලේ උඹලා යම්මට කිසි ගානක් නැහැ. ඔහේ රිලා පැටිය වගේ දාලා තියෙනවා. උඹ නාවර පෙරන් හොටු පෙරන් එහෙමයි ඉන්නේ. මන් තමයි උඹ පොඩි කාලේ මෙහෙ වරෙන් යන්න පුතේ කියලා ඉතින් එක්කගෙන ගිහිල්ලා ඉවර වෙලා අපේ ගෙදර උඹට කියලා වලම් පිංගන් ටික හොදවා. රෙදි පෙරදි ටික හොදවා. ගෙවල් මිදුලස් කරලා අතු ගාවෝගෙන ඒ වැඩ ටික සේරෝම ඉවර කරාට පස්සේ උඹට පිටි ජොග්ගුවක් හදලා දෙනවා පොඩි කෝප් එකට. ආන්න එහෙමයි මේ නැන්ද උඹට සැලකුවේ. එතකොට නම් ඔය පුංචිල බාප්පල හිටියේ නෑ. උඹට මතකයි ඒවා? මන් නැත්තම් උඹට ගෙදර දොරේ වැඩක්වත් බෑ බොල. මතකයි ඉතින්. මේකෝන් කන්න. මොකට කියන්නේ? මකවත් කිව්වයි සිංගිතියෝ? නෑ නැන්දේ. මම මේ කිව්වේ නැන්දලා නැත්තම් කන්න නැතුව අපි හැමතේ මැරිලා. ආන්න ඒක හරි බා. උඹලා ඉන්න තුරාවට ඒව මතක තියෙන්න ඕන. උඹලයි අම්මා අපේ මල්ලිත් එක්ක එනකොට අපේ කිසි කැමැත්තක් තිබුණේ නැහැ. කොහෙද? අපේ එකා කර ගැහුවනේ. නැන්ද මොකද මාමලා ගෙදර යන්නේ නැත්තේ? එහෙ ඉන්න බෑ බොල. මෙහාට වඩා එහෙ හුඟා රස්නි. නැන්දගේ හොඳට තිබුණු කකුලට මොනවා වෙලාද? වැටුණනේ බම් බාත්රූම් එකෙන් එළියට එද්දි. වැටුණද නැත්තම් මාම ගහලා කැඩුවද? උඹලට මුල මතක නෑ බා. අපි නැත්තම් කවදාවත් උඹලට ඕතැනට එන්න බෑ. කරපුව දන්නේ අපි. හතවල් නම් අම්මගේ වගේම. ඒ අම්මට කරපු දුෂ්ටකම්මයි මේ පළ දෙන්නේ. පියක්ස පැටවුවා. පියක්ස පැටවුනේ. ඉතින් ඔහලක වැඩ හින්දම තමයි.